ඇතින දෙවගෙන ගැන මේ දේවල් දැනගෙන හිටියද? ඔයාලට මතක නම් මං කලින් වීඩියෝ එකක් කිව්වා ටයිටන් වරුන්ගේ යුද්ධයේදී සියුස්ට එක මෙටිස් කියලා ටයිටනිස් කෙනෙක් උදව් කරනවා කියලා. මෙටිස් කියලා කියන්නේ ඕෂියානස්ටයි ටේතිස්ටයි ඉපදුණු ඕෂන් රීඩ්ලා 3000න් එක්කෙනෙක්. මෙයා ඥාණයට සහ දැනුමට අධිපති ටයිටනිස් කෙනෙක්. ඉතින් ටයිටන් වරුන්ගේ යුද්ධය ඉවරුනාට පස්සේ සියුස් මෙටිස්ට ආදරය කරන්න ගන්නවා. හැබැයි මෙටිස් නම් මේ දෙයට කැමති වෙන්නේ නැහැ. එයා පුළුවන් තරම් සියුස්ව මග අරින්න බැලුවා. හැබැයි සියුස් පස්සෙන් යන එක නැවැත්තුවේ නැහැ. කොහොම හරි අන්තිමේදී සියුස් බලෙන්ම මෙටිස්ව තමන්ගේ පාර්ට්නර් කෙනෙක් විදිහට අරගන්නවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මෙටිස් සියුස්ගේ දරුවෙක් එක්ක ප්‍රෙග්නන්ට් වෙනවා. මෙහෙම කාලයක් යද්දි ගාය ඇවිල්ලා සියුස්ට එක ප්‍රොෆෙසි එකක් දෙනවා. ඒ තමයි මෙටිස්ට ඉපදෙනවා ළමයි දෙන්නේ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් සියුස්ව නැරපලා මේ ලෝකෙන් බලය එයාගේ අතට ගන්නවා කියලා. ඉතින් මේ දෙයට සියුස් බය වෙනවා. මොකද සියුස් මේ ලෝකේ බලය ගත්තේ තමන්ගේ තාත්තා වුණු ක්‍රෝනෝස්ව පරද්දලා. එතකොට ක්‍රෝනෝස් මේ ලෝකේ බලය ගත්තේ එයාගේ තාත්තා වුණු. ඒ කියන්නේ සියුස්ගේ සීයා වුණු යුරේනස්ව පරද්දලා. ඉතින් මේ නිසා මේ ප්‍රොෆෙසි එක ඇත්තක් වෙන එක සියුස්ට නවත්ත ගන්න ඕන වෙනවා. ක්‍රෝනෝස් නම් කරේ තමන්ගේ ළමයි කිලපු. ඒත් ඒක හරියට නෑනේ. ඉතින් ඒ නිසා සියුස් මේකට අලුත් දෙයක් කරනවා. ඒ තමයි මෙටිස්ව මැස්සෙක් විදිහට වෙනස් කරවලා මෙයාව ගිල්නවා. ඔව් සියුස් තමන්ගේ නෝනාව ගිල්නවා. කොහොම හරි ටික කාලයක් යද්දි සියුස්ට නවත්ත ගන්න බැරි ඔළුව ගැක්කමක් වෙනවා. මේක දරා ගන්නම බැරි දැනටපත් වෙනවා. මේ වේදනාව දරා ගන්නම බැරි නිසා සියුස්ට ඕන වෙනවා තමන්ගේ ඔළුව පල්ලා මේ වේදනාව අයින් කරන්න. ඉතින් මේ වැඩේට ඉදිරිපත් වෙන්නේ හෙපාස්ටස්. හෙපාස්ටස් කියලා කියන්නේ ග්‍රීක දෙවිවරු අතර ඉන්න කම්මැල් වැඩවලට දක්ෂම දෙවියා. එහෙම නැත්නම් කම්මැල් වැඩවලට අධිපති දෙවියා. හැබැයි සමහර කතාවලදී මේ විදිහට සියුස්ගේ ඔළුව වෙන් කරන්නේ හෙපාස්ටස් නෙමෙයි ප්‍රොමේතියස්. ප්‍රොමේතියස් කියලා කියන්නේ අයිපටස් කියන ටයිටන්ට ඉපදුණු දරුවෙක්. ඒ වගේම අහස උස්සන් ඉන්න ඇට්ලස්ගේ සහෝදරයෙක්. සියුස්ගේ ඔළුව පැලුවට පස්සේ මෙතනින් එක ගොඩස් කෙනෙක් බිහි වෙනවා. මේ ගොඩස් තමයි අපි කවුරුත් දන්නේ ඇතීනා.